ඔයාලා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එක අරන් ආවේ 2025. ඒ කියන්නේ 2026 A level ලියන්න ඉන්න ඔයාලගේ අද දිනේ පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගේ නම් JIT විභාගයේ MCQ answers තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ එකක් දෙකක් වැරදින්න පුළුවන්. අනිත් ඒවා නම් සමස්තක විදිහට මේකේ උත්තර හරි. හරි අපි බලමු උත්තර මොනවා කියලා. එකට උත්තරේ යතුරු පූරු අංක 3. දෙකට උත්තරේ 1 ස්පර්ශ තිරය. ආදාන ප්‍රතිදාන දෙකම. සකසනේ වේගයම ඉන්නේ හර්ට්ස් වලින් උත්තරේ 4. හතරවෙනි එක ලේසර් තාක්ෂණය පාවිච්චි කරන CD දාවකයි. උත්තරේ 2. 5. UPS එක භාවිත කරන්නේ උපස්ථ බල සැපයීම ලබා දීමට. උත්තරේ 3. 6. භෞතික කොටස් දුන්නන් දුඩාන් කියලා. 7. ආදාන දත්ත වලට උදාහරණ වන්නේ උත්තරේ 1. 8. දත තොරතුරු බවට පත් කරන එකට කියන්නේ සැකසීම කියලා. උත්තරේ 2. 9 වෙනි ප්‍රශ්නෙට මෙහෙම පදේ ප්‍රධාන කාර්යයක් නොවන්නේ කියන එක අහලා තියෙනවා. මම හිතන්නේ මේකට උත්තරේනේ මෘදුකාංග කළමනාකරණය කියලා. මොකද දුඩාංග කළමනාකරණයයි මිත්‍රශීලී පරිශීලකයන් අතුරු මුහුදක් සැපීමයි කියලා තමයි පොතේ තියෙන්නේ. මම හිතන්නේ උත්තරේ මෘදුකාංග කළමනාකරණය කියලා. අපි බලමු 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. CPU එකේ පාලනය ඒකකයේ වගකීම් ලබන්නේ උපදෙස් අනුගමනය සහ සම්බන්ධීකරණය. උත්තරේ 1. 11. සකසනේ කාර්ය සාධනය අදාපතින් ස්පන්ද වේගය මත. 2. බලපත්‍රලාභී මෙහෙයුම් පද්ධතියක් වන්නේ Windows. 3. 13ට GUI මයින් කියවෙන්නේ graphical user interface. උත්තරේ 4. 14 ප්‍රාථමික ආචාර්යයක් වන්නේ RAM එක. 1.1 කියන එකේ 7.1 A. උත්තරේ 1. 16ට දීමේ සංඛ්‍යාව වන්නේ උත්තරේ 1. 17ට බිටු 7කින් උපරිම ලකුණු රහිත නිකිලය 128. 18 වෙනි එක අංක පද්ධතියක පාදයේ නිරූපණය කරන්නේ පද්ධතිය ඇති වෙනස් සංකේත සංඛ්‍යාව. උත්තරේ 4. 25 දශමයේ සංඛ්‍යා තුල්‍ය ද්විමේ සංඛ්‍යාව. උත්තරේ 1. මොඩමේක කාර්ය තමයි අංකිත සංඥා ප්‍රතිසම සංඥා කිරීමත් ප්‍රතිසම සංඥා අංකිත සංඥා කිරීමත්. උත්තරේ 1. 21. අංකිත අනුරුව ඩිජිටල් ඉමේජ් කුඩා මේකකයේ පික්සල්. උත්තරේ 2. 22. අනුරුව කඩමු පික්සල් සංඛ්‍යාව. උත්තරේ 2. විභේදනය. 23. නාභිය හා සුවිචේ කාර්ය නිවැරදිව ඇති වර්ණයේ. උත්තරේ 3. 24. Google Drive ගේ අවාසියක් අහනවා. උත්තරේ 2. අන්තර්ජාල සබඳතාව මත රඳා පැවතීම. 25. පතුරුම් පතක වළංකෝෂ ලිපිනය වෙන්නේ A20. උත්තරේ 3. 26. කුඩා තමාගේ හොයන්නේ මින් වලින්. උත්තරේ 3. 27 උත්තරේ 2. 28ට 4. 29ට උත්තරේ වෙන්නේ යුනිකෝඩ් හඳුන්වා දෙන ලැබුවේ අන්තර්ජාතික භාෂාවල සහයෝගිතාව දැක්වීමට. උත්තරේ 2. 30. වළංගු උසුලුණේ HTML උසුලුණේ නොවන්නේ ලින්ක් කියන එක. 31. මිලදී ගැනීමේදී ලැප්ටොප් එක මිලදී ගැනීමේදී අත්‍යවශ්‍ය නොවන ගුණාංගය තමයි මූසිකය සහ යතුරු පුපුරු. URL එකෙන් වැරදි ආකාරය තමයි 1. ඒක 32 තියලා නැහැ. 33. බහුලව පාවිච්චි කරන්නේ වෙබ් පිටු හදන්න නූතනයේ Java. 34. transitions ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ පසුරු අතර සුමට මාරු වීමකට. උත්තරේ 2. හරි අපි 35 ඉඳන් බලාගෙන යමු 40 වෙනකන්. format වීඩියෝ අපනයන සඳහා බොහෝ විට භාවිතා කරන්නේ හැඩසව්වක් වීඩියෝ අපනයන සඳහා බොහෝ විට භාවිතා කරනවා MP4. වීඩියෝ සංස්කරණයේදී කප්පාදු කිරීම ක්‍රියාවලිය මගින් කියවෙන්නේ සමහර කොටස් කපා දැමීම. උත්තරේ 1. 37ට පාට අනුරූප වැනි වස්තුන් චලන දෙන්න නම් පාවිච්චි කරන්නේ මොනවද? ඇනිමේෂන්. උත්තරේ 2. 38. ලබන්නාගේ ලිපිනය සගවන්නේ මොකෙන්ද? BCC blind carbon copy. 39. වළංගු නොවන විදුලි ලිපිනය මේකේ ඇඩ් ලකුණු දෙකක් දාලා තියෙනවා. ඒ හින්දා උත්තරේ 4. www.example.com
යන කොටසමයි නිරූපණය වන්නේ වසම් නාමය.com ඉහළ වසම් නාමය. එතකොට උත්තරේ 2. හරි. මේවා තමයි මේ අවුරුද්දේ ජිප් පේපරේ ආන්සර්ස් ටික. මේ වීඩියෝ එක ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. දිගටම අධ්‍යාපනික වීඩියෝ ඔයාලට මාත් එක්ක නරඹන්න පුළුවන්. ස්තුතියි.